සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වීඩියෝ ගඩාපු වෙබ්සයිට් එක තමයි USDT හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. මම පළලා description එකේ සහ පළවෙනි comment section එකේ link එකක් දාලා තියෙනවා. link එක click කරගත්තට පස්සේ register form එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් email address එක password ටික set කරගන්න. ඊට පස්සේ sign up එක දැන් ඉතින් මම already sign up වෙලා ඉන්න නිසා දැන් log වෙන්න. අර account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මම මේ කියන tab එක click කරගන්නවා. click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මං ගාව දැන් 3.8ක් තියෙනවා. මේ website එක අපි ගානක් හොයා ගන්න ඕනේ, පොඩි ගානක් හරි දා ගන්න ඕනේ. ඉතින් මම already 3.8ක් වගේ දාලා තියෙන්නේ. මම ඉස්සරහදී කීයක් හොයා ගන්න කොහොමද හොයා ගන්න ඕනේ කියන එක කියන්න. ඊට කලින් කොහොමද දා ගන්න ඕනේ කියන එක කියන්න. ඉතින් මෙන්න මේ දෙවෙනි tab එක second tab එක මෙතනින් click කරගන්නවා. ඉතින් දානවා නම් මෙතන බලා ගන්න පුළුවන් methods කීපයක් තියෙනවා. ඔයාලට කැමති හරහා දා ගන්න පුළුවන්. ඉතින් මෙතන මන්න TRC20 USD එක දෙනවා. ඉතින් මේක කරාත් අපිට දාන්න පුළුවන් දානවා මිනිමම් ඔයගලන්ට 3.8 ඉඳලා දාන්න පුළුවන්. මේගොල්ලෝ address එක දීලා තියෙන එක දාන්න තියෙන්නේ. address එක මම copy කරගන්නවා. wallet එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට address එක මෙතන paste කරගමු. ඊට පස්සේ දානවා නම් මෙතනින් network එක දෙන්නවා. ඊට පස්සේ දානවන ගානන්ට කරලා ඔයගලන්ට send කරන්න තියෙන්නේ. successfully send වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට back වෙන website එකට completed කියන tab එකක් තියෙනවා. ඒක click කරගන්න within 3 minutes it will. මෙන්න මේ විදිහට තමයි මේක ගානක් දාගන්නේ. හරිම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ පල්ලාදී බලා ගන්න පුළුවන් project කියන මෙන්න මේ tab එකක් තියෙනවා. ඒක click කරගන්න. මේගොල්ලන්ගේ levels කීපයක්ම details ටික දාලා තියෙනවා. පොඩ්ඩක් විස්තර කරන්න. ඔයාලා 3.8 ඉඳලා 7.99 වෙනකම් ඔයගොල්ලෝ දෙන්න දවසට 140 ගාන අරගන්න පුළුවන් මේකේ දාපු ගානේ. දෙවෙනි එක බලා ගන්න පුළුවන් level 2 එකේ. ඉතින් මේකට ඕල්ට 8 ඉඳලා 27.99 දක්වා දෙන්න ඕල්ට දවසට ඒක 140 ගානේ මේක දාන්න පුළුවන්. ඉතින් මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඕල්ට ඔයගොල්ලන්ගේ ගාන වැඩි වෙන්න ඕල්ට දවසට එන ගානත් වැඩි වෙනවා. ඉතින් පල්ලා වලට බලා ගන්න පුළුවන් ඒක details එක. ඉතින් levels කීපයක්ම තියෙනවා. මේගොල්ලෝ මම නම් search කරන level 1 එක විතරයි. හරි මෙතන 3.8ක් දෙන්න නිසා buy now කියන tab එක click කරගමු. ඉතින් click කරගත්තට පස්සේ මෙතනින් ගාන enter කරගන්න ඕනේ 3.8ක් කියලා. ඉතින් මට 1.52 ගාන දවස ගාන දෙනවා. ඉතින් මෙතන mention කරලා තියෙනවා. ඉතින් මෙතන start කියන tab එක click කරගමු. ඉතින් click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් success කියලා ආවා. ඉතින් මෙතන මම back වෙන්න. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.52ක් මෙතන add වෙලා තියෙනවා. මම වීඩියෝ එකෙන් තියෙන්නේ අනිවාර්යයෙන්ම අරන් පෙන්නන. ඊට කලින් මෙතන team කියන tab එක click කරගමු. මෙතන ඔයගොල්ලෝ link එකක් තියෙනවා. link එක copy කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න තියෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3 ටවක benefit එකක් දෙනවා. හරි මම මෙතන back වෙන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට tab එකක් තියෙනවා. මේ tab එක click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් group කියන tab එක click කරගමු. ඉතින් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ Telegram group එකක් තියෙනවා. මේකට පුළුවන් නම් join වෙන්න. බලා ගන්න පුළුවන් 11,900 ගන්නට members දෙන්නට join වෙලා තියෙනවා. website එකේ සඳහන් වැඩි විස්තර details ඕන නම් මේගොල්ලන්ගේ Telegram group හරහා ඔයාලට දැනගන්න පුළුවන්. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් මම වීඩියෝ එකෙන් තියෙන්නේ ඔයාලට ආරම්භ කරන්නම් කිව්වා ගාන. ගන්නවා නම් මෙන්න මේ විදිහට third ඒ කියන්නේ තුන්වෙනි tab එක click කරගමු. ඉතින් click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් methods කීපයක්ම තියෙනවා. මම BP20 USDT එකම තියා ගන්නවා. ඊට පස්සේ අපිට මේ ටික fill කරගන්න තියෙන්නේ. ඉතින් 1.52 කියලා enter කරගමු. ඊට පස්සේ මෙතන contact information එකට අපේ Telegram username එක enter කරගමු. ඊට පස්සේ මෙතන මේ විදිහට අපි BP20 address එක මෙතන enter කරගමු. ඊට පස්සේ අපේ password එක enter කරගමු. ඊට පස්සේ මෙතන confirm එක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට success කියලා ආවා. ඉතින් බලා ගන්න පුළුවන් back වුණාට පස්සේ 1.52ක් මෙතන අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා පෙන්නන අවදි කියලා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 1.52ක් successfully add වෙලා තියෙන date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගාන හොයාගන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලවට ස්තුතියි.